දැන් ඔය ගංවතුර එහෙම ආපු ඒවා ගැන කියලා සමහරව කියනවනේ මේක අන්තරටින් අස්පනිත්තක් කියලා. එහෙනම් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති වෙච්ච ගමන් තමයි ලංකාවේ ඊට කලින් තිබ්බ ප්‍රබලම ගංවතුර 77 ආවේ. ජනාධිපතිතුමාගේ ලග්නේ ධනු කියලා. ඔබ කියන වෘශ්චික කියලා. ඔය වෘශ්චික කියලා මම කියන්නේ එකක් අනුරෝම මට කියනවා. ඒ කියන්නේ අනුර කුමාර 2029 පස්සෙත් ආයෙ බලයට එයිද? එකම ප්‍රශ්නේ 2027 පෙබරවාරි වලින් පස්සේ නාමල් රාජපක්ෂ මහත්මයා ජනාධිපති වෙයිද කවදා හරි? නාමල්ගේ කලින්ට වඩා ප්‍රබල වර්ධනයක් තියෙන බව ඇත්ත. එක්සයිස් ටිකක් කරන බව පේනවා. හැබැයි ඒක විතරක් ප්‍රමාණවත් නෑ රටක නායකත්ව බාර ගන්න. ඊට වඩා කොච්චර මෝඩ උද්දච්ච වුණත් සජිත් ගැන කතා කරන එකේ තේරුමක් තියෙනවා. ඒ ටික හදාගත්තොත් සජිත්ට පැහැදිලිවම ලංකාවේ නායකත්වයට තියෙන රාජ්‍යෝග තියෙනවා. පළවෙනි අභ්‍යවකාශ හෝටලේ යාගේ 100 වෙනි උපන්දිනය සමග. මෙහෙමයි 2030න් පස්සේ ලංකාවේ යම් ප්‍රගමනයක් ඇති වෙන බව ඇත්ත. එනි අගමැතිතුමිය අනුර කුමාර මහත්මයාව දාලා යයිද? කරිණික කේන්දරයේ ඇත්තටම අනුර කුමාරගේ මට්ටමටම ප්‍රබලයි. මට නිකන් වෙලාවක දෙනවා ඔහොම කියලා චාමර සම්පජානාධිපතිලා අර්ජුන අගමැති වෙයි කියලා. අනිත් උන් පිස්සු කෙල්ල විදියට. ඒක ආණ්ඩුවල ප්‍රශ්නයක් නොවෙන්නේ ආණ්ඩුව පිස්සු කෙල්ලනට වඩා විපක්ෂයේ ඊට වඩා පිස්සු විදියට රියැක්ට් කරන නිසා. 2031 ගැන ඉන්දියානු ජ්‍යොතිර්වේදීන් පාව අවධානය යොමුවන ඔය රාවණාගේ නැගිටීම පිළිබඳවත් ඇතැම් ඉන්දියානු ජ්‍යොතිර්වේදීන් බයෙන් ඉන්නේ සජිත් ප්‍රේමදාස බලයට එන්නේ නැහැ නෙමෙයි. සජිත් බලයට එන්න හදාගන්න දුර්වලතා ටිකක් තියෙනවා. ඒ ටික තවම හදාගන්න බවක් පේන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ නැවත ජනාධිපති කෙනෙක් වෙයිද ලංකාවේ? රනිලට බුද්ධ ආගම ගැන, දේශපාලන විද්‍යාව ගැන වගේම ජ්‍යොතිෂය වගේ පෙරදිග ශාස්ත්‍ර ගැන තාම ගැඹුරක් දැනුමක් තියෙනවා අනිත් දේශපාලකයන්ට වඩා. ඒකේ පෞද්ගලික අපේ පෞරුෂය හදාගත්තේ නැත්නම් කොච්චර රාජෝග තිබුණත් වෙන්නේ නැහැ. ඒක ජ්‍යොතිෂය කතා කරන එක. මොකද සජිත්ජි කේන්දරේ ඇත්තටම රාජෝග තියෙනවා. චන්ද්‍රිකා මැඩම්ට නොබෙල් සාමතයක් හම්බ වෙනවා. ඉතින් චන්ද්‍රිකා මැඩම්ට මරණාධාර සම්පූර්ණ සම්මානයක්වත් හම්බුනේ නැහැ 2005. රනිල්ගේ හංස ගීතය තමයි ඔය රනිල් ගයන් මිත්‍රචනාදී. අනුර කුමාර දිසානායකගේ බලය ඇත්තටම සමමාලි එහෙම දේශයෙන් හොලවන්න පුළුවන් එකක් නෙවෙයි. ඇත්තටම ලංකාවේ බිහි වුණු වෙන කිසිම රාජ්‍ය නායකයෙකුට නැති ප්‍රබල යෝග කීපයක් තියෙන එකක් මහා පරිවර්තන යෝගය. ඒ කියන්නේ ආතල් සේක්ලාක් මහත්මයා කියපු ඒවා ගොඩක් බොරුද? අනිත් තමයි 2029 අපි බලමු ඡන්දයක් ඇත්තටම කියයිද කියලා. දැන් ඉන්නව නැද්ද කියලා කියන්නේ නැහැ. නමුත් මම පොඩි හින්ට් එකක් දෙන්නම්. ඔබට ආයිබෝවන් නව වසරක් උදා වෙලා දින කිහිපයක් ගත වෙන වෙලාවේ රටට කොහොමද අපිට කොහොමද කියලා කතා කරන්න අපි අද ප්‍රශ්න YouTube නාලිකාවෙන් වෙන මාතෘකාවකට එන්න හිතුවා. අපි ඔබට ස්තුතිවන්ත වෙනවා ප්‍රශ්න YouTube නාලිකාව සමග රැඳෙන ඔබට අපිව ෆලෝ කරනවා කමෙන්ට්ස් කරනවා දැන් සෑහෙන පිරිසක් අපිව නරඹනවා අපිට දක්වන ප්‍රතිචාර වලට බොහොම ස්තුතියි. අපි අද මේ බොහෝ දෙනෙක් අපේ ඉල්ලීමක් කළා 2026 ලැබුවට පස්සේ රටට කොහොම වෙයිද අපිට කොහොම වෙයිද කියලා මේ ජ්‍යොතිෂ විද්‍යාවට අනුව අපිට ටිකක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද කියන කතාව. බොහෝ අය අපෙන් ඉල්ලීමක් කළා. ඒ නිසා අපි ආවේ කඩවතට. අපි කඩවත මෛත්‍රී මාවතේ නිස්කලංක පරිසරයකට ආවා. ඔබට පේනවා ඇති. අපි ආවේ ඔබ හොඳින් දන්න හඳුනන කටහඬ දන්න ඒ වගේම රූපය දන්න ජ්‍යොතිෂවේදී ඉන්දික තොටවත්ත මහත්මයා හොයාගෙන. එතුමා මීට වසර ගණනාවකට එහාදී අපේ රටේ අනාගතය ගැන කතා කරපු ජ්‍යොතිෂවේදියෙක්. ඒ වගේම අපේ රටේ වෙන්න පුළුවන් වෙනස්කම් ගැන කතා කරපු ජ්‍යොතිෂවේදියෙක්. අදටත් ඒ කාරණා ගැනම නොයෙකුත් මත එක්ක ගැටෙමින් නොයෙකුත් අය සමග තර්ක කරමින් තමන්ගේ දැනුම ඒ වගේම ජ්‍යොතිෂ විද්‍යාව හා සම්බන්ධ තමට තියෙන දැනුමත් එක්ක තව අය එක්ක තර්ක කර කර කොහොමද මේ රටේ අනාගතය විසඳෙන්නේ කියන කාරණාවේදී හොඳ උත්තර තාර්කික උත්තර අපේ රටට අරගෙන ආපු කෙනෙක්. ඒ නිසා අපි එතුමව හොයාගෙන ආවේ ජ්‍යොතිෂවේදී ඉන්දික තොටවත්ත. අයිබෝවන්. අයිබෝවන් සඳමාලි. හොඳයි කාලෙකින් මුණ ගැහුනේ. දැන් වැඩිපුර මාධ්‍යවල දකින්නත් අඩුයි. නමුත් කෝල් එකක් දීපු ගමන් කමක් නැහැ එන්න අපි කතා කරමු කියලා කිව්වා. ස්තුතියි අපිට අවස්ථාව ලබා දුන්නට. අපි මේ මෙතනින් පටන් ගමුකෝ. 2026 ආරම්භ වුණා දින කිහිපයක් ගත වුණා. 2026 අවුරුද්ද අපේ රටේ ලංකාවේ කේන්දරයට අනුව අනාගතේ කොහොමද රටට කොහොමද කියලා ටිකක් කතා කරලා ඉන්න. ඔව් සඳමාලි ඇත්තටම රටක දෛවය ගැනව නැත්නම් රටක ඉරණම පිළිබඳව කතා කරද්දී ඊටාම වැදගත් වෙන්නේ ඔබ කිව්වා වගේ රටට දාල ලග්නය සහ විශේෂයෙන්ම මේ සූර්ය සංක්‍රාන්තිය නැත්නම් සූර්යාගේ මේෂ රාශිගත වීම මේෂ සංක්‍රාන්තිය සිද්ධ වෙන අවස්ථාව. දැන් ඔය අපි ජනවාරි 1 වෙනිදායින් ගන්න අවුරුදු එහෙම නැත්නම් මේ වර්ෂ උදාව ගත්තොත් ඒකට කිසිම මේ ජ්‍යොතිෂමය හෝ තාරකා විද්‍යාත්මක නැත්නම් මේ ආගමික සංස්කෘතික පදනමක් නේ. ආගමික පදනමක් තිබුණා ඉස්සර රෝමානු ආගම තියෙන කාලෙ. නමුත් දැන් එහෙම එකක් ලෝකෙ නැති නිසා ඒන ආගමික හෝ සංස්කෘතික පදනමක් ජ්‍යොතිෂමය පදනමක් නැහැ. නමුත් අපි අර ව්‍යවහාරික වර්ෂයක් හැටියට ජනවාරි 1 වෙනිදා පටන් ගන්න නිසා ඒ ගැන කතා කරනවා. දැන් ලංකාවේ කේන්දරය ගැන ඔබ අහපු හින්දා ලංකාවේ කේන්ද්‍රය ගත්තොත් එහෙම විශේෂයෙන්ම කුම්භ ලග්න ලංකා කේන්ද්‍රය පිළිබඳව අපි සැලකිලිමත් වුණොත් විශේෂයෙන්ම කුම්භ ලග්න ලංකා කේන්ද්‍රය 2020 ජනවාරි 24 ඉඳලා වෛදික ජ්‍යොතිෂයට අනුව අවුරුදු 7මාරක දීර්ඝ ඉරාෂ්ටක කාලයක් ගත කරමින් ඉන්නේ. ඒ කියන්නේ අවුරුදු 30ක චක්‍රයක් තමයි අතරම සෙනසුරට තියෙන්නේ.
එතකොට ඒ චක්‍රයේ අවසාන කාලය තමයි තියෙන්නේ. ඒතකොට දැන් ලංකාවේ දේශපාලනය ගත්තත් විශේෂයෙන්ම 1994ට සමාන දේශපාලන පෙරලියක් තමයි 2024 සිද්ධ වුණේ. ඒක අපිට ඕනනම් ඉරක් ගහලා ඒ කියන්නේ පොයින්ට් ටු පොයින්ට් පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ මේ මැතිවරණ ප්‍රතිඵලවල පවා එහෙම සමානකමක් තියෙනවා පළවෙනි සහ දෙවෙනි මැතිවරණවල 94ත් එක්ක. එතකොට ඒ අනුව ගත්තම මේ චක්‍රයේ අවසාන අවුරුදු 2කමාර තමයි මේ දැන් මේ ගත කරමින් ඉන්නේ විශේෂයෙන්ම සෙනසුරු මීන රාශිය ගමන් කරන්නේ 2027. නමුත් කුම්භ ලග්නේ ලග්නාධිපති වීම නිසා පොඩි වාසියක් තියෙනවා සඳමාලි. දෙවැන්නේ සෙනසුරු ග්‍රහයා ගමන් කිරීම තුල විශේෂයෙන්ම අර බරපතල අහිතකර අසුබ පීඩාකාරී තත්ත්වයන් නැති කරන්නේ නැහැ. ඒ කියන්නේ එකකින් කියවෙන්නේ අසුබ අහිතකර තත්ත්ව නැහැ කියන එක නෙවෙයි. නමුත් බරපතල අහිතකර පීඩාකාරී තත්ත්ව ඇති කරන්නේ නැහැ. ඒ කියන්නේ උදාහරණයකට ආර්ථිකය වගේ එකක් ගත්තොත් එහෙම ඊටාම ඉහළ ඒ කියන්නේ අර මහා මේ මැජිකල් දියුණුවක් නැති වුණාට මේ මධ්‍යස්ථ මට්ටමකින් සැලකිය යුතු මට්ටමකින් පවත්වාගෙන යෑමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ චක්‍රය අපි පහුගිය කාලේ බැලුවොත් එහෙම විශේෂයෙන්ම මම කිව්වා 94 2024ට සමාන නම් 95 2025ට සමාන නම් 96 එක්තරා විදිහකින් 2026ට සමාන වෙන්න ඕනේ. ඒතකොට 96 කියලා කියන්නේ ලංකාවට මේ දැනෙන මට්ටමේ නියං කාලයක් ඇති වෙච්ච අවුරුද්දක්. විශේෂයෙන්ම මේ මේක අපි පූර්ව දත්තත් එක්ක කරන නිරීක්ෂණයක්. ඔය 96 චන්ද්‍රිකා මැතිණියගේ අඬුරාර පැයක් මේ වෙලාව වෙනස් කරන්න සිද්ධ වෙන්නේත් ඔය නියං කාලේ හින්දා විදුලි කප්පාදුව නිසා. ඒ නිසා ගත්තොත් 2026 අවුරුද්ද මේ ඒ කියන්නේ අවුරුද්දේ විශේෂයෙන්ම මුල් මාස දෙකෙන් පස්සේ මුල් මාස දෙකේ ඉඳලා ඉස්සරහට ඒ කියන්නේ පෙබරවාරි ඉඳලා ඉස්සරහට මේ යම් දැනෙන මට්ටමක නියං කාලයක් පිළිබඳ බලාපොරොත්තුවක් තිබ්බට කමක් නෑ සමහරවිට. මේ ආපදා තත්ත්වයක් ඇති වුණා ලොකු ගම් වතුරක් ගැලුවා දවස් ගණනක් මිය ගියා. එතකොට 100 ගණනක් අතුරුදන් වුණා. ආයෙ එහෙම එකක් එන්න පුළුවන්ද? මෙහෙමයි. දැන් ඒ විදිහේ ගම් වතුර තත්ත්වයක් නැවත ඇතිවීමක් ගැන බලාපොරොත්තුවක් කියන්න ඕනේ නෑ. ගම් වතුරට වඩා කොහොමද දැන් මේ මාසේ වගේ එකක් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අවුරුදු 10ක් ගත්තොත් අවුරුදු 9ක්ම ලංකාවේ මේ මාසේ ගම් වතුරක් එනවා. ඊළඟට ඔක්තෝබර් නොවැම්බර් අපි දන්නවනේ මේ ඉසාන දිග මෝසම් පටන් ගන්න කාලේනේ. ඒතර ඒක ඇත්තටම ස්වභාවික වෙනවා. නමුත් ගිය අවුරුද්ද ගත්තොත් එහෙම ගිය අවුරුද්දේ එක ප්‍රශ්නයක් ලංකාවට ඒකින්ද වුණා කියලා මම කියන්නේ. නමුත් අර ගිය අවුරුද්දෙත් ඊට කලින් අවුරුද්දෙත් විශේෂයෙන්ම අර අවුරුදු 10කට ගත්ත අවුරුදු නැකතර ප්‍රශ්නයක් තියෙනවා. ඒකෙත් යම් ඒ කියන්නේ වක්‍රාකාරව හරි බලපෑමක් තියෙන්න පුළුවන් කියලා අපිට හිතන්න පුළුවන්. මොකද සංවත්සර කේන්දරයේ සූර්ය සංක්‍රාන්තියෙන් ඇති වෙන අහිතකර මේ බලපෑම් සමනය කරගන්න අපි පාවිච්චි කරන්නේ සමමාලී අවුරුදු චාරිත්‍ර. මොකද අවුරුදු චාරිත්‍ර කියලා කියන්නේ රටක් එකතු වෙලා අර කලෙක්ටිව් කන්ෂස්නස් එකකින් කරන වැඩක්. ඒතකොට ඒ විශාල චිත්ත ශක්තියක් මුදා හැරීම හරහා ඒ තත්ත්ව සමනය කරගන්න පුළුවන් නිවැරදි සුබ වෙලාවක් පාවිච්චි කරනවා. නමුත් පහුගිය අවුරුදු වල ඒක හරියාකාරව සිදු වුණේ නැහැ. දැන් මේ වසර මේ ඒ කියන්නේ මම කොහොමත් මේ ජුනි ලංකාවේ ගම් වතුර ඇති වෙන සුභාග. නමුත් මේ අවුරුද්ද ගම් වතුරට වඩා ඇත්තටම යම් නියං තත්ත්වයක මේ සම්භාවිතාවයක් තමයි සමමාලි වැඩි තත්ත්වයක් වැඩි ඉඩක් තියෙන්නේ. ආර්ථිකය ගත්තොත් එහෙම ආර්ථික සම්බන්ධයෙන් ගත්තොත් අර අතිශය විශාල බරපතල මේ බිඳවැටීම් තත්ත්වයක් ඇති වෙන තත්ත්වයක් නෑ. ඒ කියන්නේ කොහොමද සෙනසුරු දෙවන්නේ ගමන් කරද්දී යම් ආර්ථික බාධක ඇති කරනවා. නමුත් කුම්භ ලග්නේ ලග්නාධිපති වීම නිසා මේ බරපතල ගැටලුවක් ඇති කරන්නේ නැහැ. සෞඛ්‍ය ශාස්ත්‍රයේ විශේෂම සෞඛ්‍ය සම්බන්ධයෙන් රෝග පීඩාවල වර්ධනයක් සහ සෞඛ්‍ය ශාස්ත්‍රයේ යම් ගැටලුකාරී තත්ත්වයන් ඊළඟට විශේෂයෙන්ම බුද්ධිමතුන් තුල රජයේ පිළිබඳ කලකිරීම තත්ත්වයේ වැඩි වර්ධනයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ජුනි මාසෙන් පස්සේ. ඒ කියන්නේ ගුරු ග්‍රහය කටක රාශි එකතු වීමත් එක්ක. මොකද ශනි ගුරු මේ රාහු කේතු කියන ප්‍රධාන ග්‍රහයන් දීර්ඝ ගමන් තියෙන ග්‍රහයන් පදනම් කරගෙන තමයි ඊට අමතරව චන්ද්‍රග්‍රහණ සහ මේ ඔය සංවත්සර කේන්ද්‍රය පදනම් කරගෙන තමයි අපි අවුරුද්ද ගැන කතා කරන්නේ. විශේෂම අවුරුදු බලාපොරොත්තු ගැන කතා කරන්නේ. හොඳයි. ඒත් අප්‍රේල් මාසේ තමයි අතර අපි ඔක හරිනම් හරියටම කතා කරන්න ඕනේ. සංවත්සර කේන්ද්‍රෙත් එක්ක 2048 දී ලංකාව සංවර්ධිත රටක් වෙනවා කියලා කියනවානේ. ඊට පස්සේ 2051 දී ලංකාව ලෝකේ තියෙන අංක 1 රට බවට පත් වෙනවා කියලා ආතර් සී ක්ලාක් මහත්මයා කියලා තියෙනවා. ඔය බලංගොඩ මෛත්‍රී හාමුදුරුවොත් මේක කියලා තියෙනවා. එහෙම එකක් තියෙනවද ලංකාවේ මේ ග්‍රහචාරයට අනුව? මෙහෙම ඇත්තටම මේ ඔය කිව්වා කියලා කියන කීප දෙනෙක් ඉන්නවා. මීයෝයි තිරණිය කිව්වා කියලා කියනවා. බලංගොඩ ආතර් සී ක්ලාක් මහත්තයා එහෙම එකක් කිව්වා කියලාවත් බලංගොඩ හාමුදුරුවෝ එහෙම එකක් කිව්වා කියලාවත් සමහරවිට මට කිසිම පිළිගත හැකි මූලාශ්‍රයක හම්බ වෙලා නැහැ. ඒ නිසා මේ කියන්නේ මොකද මම දන්න තරමින් බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ මේ 2005න් එහාට ලංකාවේ දේශපාලනය ගැනවත් 2012න් එහාට 2012 අර යුග පරිවර්තනයක් සිද්ධ වුණානේ මායස්ලා කැලෙන්ඩරේ. ඒ ගැන උන්වහන්සේ කතා කරලා තියෙනවා. එතනින් එහාට සඳමාලි ඔය කියන විදිය කතා කිරීමක් කතා කරලා නැහැ.
ඒ අර සමහර ඒවා මෙහෙමයි 2030න් පස්සේ ලංකාවේ යම් ප්‍රගමනයක් ඇති වෙන බව ඇත්ත. හැබැයි අර ඔය අපිට ප්‍රශ්න දින අපි අර මේ මොනවාද අර දියසෙන් කතාව වගේ අපේ ඔළුව ඇතුලේ තියෙනවනේ මේක ලෝකෙ හොඳම රට වෙනවා නම් හොඳයි මේක එහෙම හොඳම රට කරන්න බැරි කමන්නේ. නමුත් අර ඔය කියපු විදිය නායක සම්බන්ධයෙන් ඇත්තටම මේ මොකද අතසිකලාත් මහත්තයා තමයි 2005 චන්ද්‍රිකා මැඩම්ට නොබෙල් සම්මානයක් හම්බ වෙනවා. චන්ද්‍රිකා මැඩම්ට මරණාධාර සමිතික සම්මානයක්වත් හම්බුනේ නැහැ 2005. ඒකට එයා කිව්වා 2017 අභ්‍යවකාශ පළවෙනි අභ්‍යවකාශ හෝටලේ එයාගේ 100 වෙනි උපන්දිනය සමරනවා කියලා. එයාගේ 100 වෙනි උපන්දිනය එයා ජීවත් වුණේ නැහැ 2017 අභ්‍යවකාශ හෝටලයක් තියා අභ්‍යවකාශ යානයක්වත් මේ අලුතෙන් මේ චන්ද්‍රයාගෙන් හරිය ගියෙත් නැහැ. ඒ කියන්නේ ආතල්සේක්ලාක් මහත්මයා කියපු ඒවා ගොඩක් බොරුද? නෑ අතසිකලාත් කියපු සමහර අනාවේකී මේ يعني පිළිගත නොහැකි මට්ටමේ වැරදිච්ච ඒවා තියෙනවා. මේ කියන්නේ එකක් දෙකක් නෙවෙයි. හැබැයි ඒ කියන්නේ එතුමා මේ ඔගේ ලස්සන කතාවක් කිව්වා ඔය මේ අපේ මේ කවුද නුවන් අයියා නෙත් එකේ නුවන් ලියන එකේ. ඔය ගැන මම දවසක් ප්‍රෝග්‍රෑම් එකක් කතා කරද්දී ආතල්සිකලාත් චන්ද්‍රිකා කියලා අනාවේකී දෙකක් කිව්වා. උඩ චන්ද්‍රිකා ගැන කියපු එක හරි ගියා බිම චන්ද්‍රිකා ගැන කියපු එක වැරදුනා කියලා. සාල් ලොකුම ප්‍රශ්නේ දැන් ඔය ආතල්සිකලාත් ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ බාබා වැංගා මයිකල් නොස්ට්‍රඩාමස් කිව්වා කියලා ඉන්ටර්නෙට් එකේ තියෙන ගොඩාක් ඒවා පස්සේ හදපුවා. ඒ කියන්නේ ඇත්තටම ඒ අය කියපුවා නෙවෙයි. දැන් සමහරු කියනවා වාහනේ යන ගමන් හාමුදුරුවෝ මට මෙහෙම එකක් කිව්වා කියලා. ඒවා පිළිගත හැකි මූලාශ්‍ර නෙවෙයි සමහරවිට. පිළිගත හැකි මූලාශ්‍ර වෙන්න නම් අනුතරමින් බලංගොඩාන් මෛත්‍රී ඔය බුදුබාපතන් බලංගොඩ නාහිමි වගේ පොතක හරි නැත්නම් ඔය ඒ කාලේ 90 ගණන් වල ලිව්ව මේ අපට නොපෙනෙන ලෝකය හා වෙනත් අය කියලා මේ බලංගොඩ හාමුදුරුවන්ගේ සාකච්ඡා ඇසුරින් ලියපු පොත් තියෙනවා. ඒ ප්‍රධාන මූලාශ්‍රවල ඒ කියන්නේ ඒක මගේ අධ්‍යයනයේ වරදක් වෙන්න පුළුවන් කවුරු හරි මේ මම වැරදිලා නිවැරදි කරන්න. ඔය විදිය අනාවේකී මට හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ හම්බෙලා නැහැ තාම. හරි අපි නිකන් දේශපාලන පැත්තට පොඩ්ඩක් යමුකෝ. ඔය කියන විදිහට සංවර්ධනය කරන්න නම් ඒ කතාව කතා නොකර බෑනේ. ඉතින් මේ දැන් 2029 අවුරුද්දනේ ප්‍රජාතාන්ත්‍රවාදීව මැතිවරණයක් කියලා ආයේ බලයටපත් වෙලා ආණ්ඩු වෙනස් වෙන නම් 2029 තමයි පොතේ හැටියට තියෙන්නේ. දැන් ගොඩක් අය කතා කරනවානේ බලපෙරළියක් ඊට කලින් වෙයි වෙන කට්ටියක් බලන් ඉන්නවා දැන් දීලා යනවා නම් බාර ගන්න කැමැත්තෙන් ඔය වගේ කතන්දර තියෙනවානේ. එහෙම එකක් වෙයිද? 2026 අවුරුද්ද නම් කොහොමත් එහෙම එකක් වෙන්නේ නැහැ. අනිත් කාරණේ තමයි දැන් අපි අතන මම තමයි ඔය අනුකුමාර දිසානායක සම්බන්ධයෙන් පළවෙනි වතාවට අනාවැකියක් 2019 කියන්නේ ඔහුගේ ලක්ෂණය ගැන. ඔහුගේ ලක්ෂණ උශ්චිතය ගැන කිසිදු සැකයක් නැහැ. මේ දවස්වල සෑහෙන ප්‍රශ්නයක් ඒකනේ. ඔව්. උශ්චික ලක්ෂණ කේන්ද්‍රය අනුකුමාරගේ ඇත්තටම ලංකාවේ බිහි වුණු වෙන කිසිම රාජ්‍ය නායකයෙකුට නැති ප්‍රබල යෝග කීපයක් තියෙන. එකක් මහා පරිවර්තන යෝගය, අනිත් එක නාගේන්ද්‍ර යෝගය, ඊළඟට භව සූචක නවාංශක ක්‍රමය අනුව නවාංශක කේන්ද්‍රයේ ලක්ෂණයට ආදේශ කරාම ආත්මකාරක ශනිගෙන් කාරකාංශ කේන්ද්‍රයේ බලවත්ව ඉන්න ශනිගෙන් යෙදෙන සසයෝගයේ තියෙනවා භව සූචක නවාංශ ක්‍රමය. මේ වගේ යෝග ගණනාවක් තියෙන නිසා මේ අනුකුමාර දිසානායකගේ බලය ඇත්තටම සමමාලි එහෙම දේශීයෙන් හොලවන්න පුළුවන් එකක් නෙවෙයි. එකම ප්‍රශ්නේ 2027 පෙබරවාරි වලින් පස්සේ සෙනසුරු මේ අනුකුමාරගේ ආත්මකාරක ග්‍රහය සෙනසුරු ඒ වගේම කම්කරු ජනතාව නිර්ධන පන්තිය මේ රිප්‍රසන්ට් කරන්නේ සෙනසුරු ජ්‍යොතිෂය හැටියට. මේ සෙනසුරු 2027 පෙබරවාරි වල එනවා මේ මේෂ රාශියේ කුජග රාශියකට ඇවිල්ලා නීච වෙනවා. ඔන්න ඔය 2027-29 අතර යම් යම් අභ්‍යන්තර සහ බාහිර කුමන්ත්‍රණ සහ බාධා කරනවකට අනුකුමාරට මුහුණ දෙන්න වෙනවා. හැබැයි මම පෞද්ගලිකව විශ්වාස කරනවා අනුකුමාරගේ කේන්දරයේ තියෙන අර මං කිව්ව අර ප්‍රබල ග්‍රහයෝගත් එක්ක ඒ බාධා සහ ප්‍රශ්න ටික කළමනාකරණය කරගන්න බැරි මට්ටමක් නැහැ කියලා. මම අහගෙන පහුගිය දවස්වල ජ්‍යොතිෂවේදියෝ කීප දෙනෙක් කියනවා මේ අනුර කුමාර ජනාධිපතිතුමාගේ ලග්නය ධනු කියලා. ඔබ කියනවා වෘශ්චික කියලා. ඔය වෘශ්චික කියලා මම කියන්නේ එකක් අනුරම මට කියපු එක. ඒක ආයතන third party evidence එකක් හෝ ඒ කියන්නේ ත්‍රිතික මූලාශ්‍රයක් නෙවෙයි. අනුරගේ ලග්නේ වෘශ්චික කියලා අනුරම මට කියපු එක අර ඔබ දැක්කම අර කොවිඩක ආශිර්වාද කරගන්න කියලා අනුර ඒකම කියනවා. එයාගේ ලග්න මොකක්ද කියලා වෘශ්චික කියලා කියනවා ඊටම පැහැදිලිව. සහ ඒ වගේම මේ ඔය කියන වෙලාවේ ධනු ලග්න කේන්ද්‍රය කියලා අනුරගේ ගෙදරින්ම ගත්තා කියන වෙලාව ඇත්තටම මේගොල්ලෝ කියන්නේ පට්ටවල් බොරු වෙලාවක් අපි ඒකෙන් නැවත නැවත චැලෙන්ජ් කරනවා. ඔය 7:42 කියන වෙලාවේ ඉපදුනා නම් අනුරගේ කේන්දරේ ධනු ලග්නේ බරපතල දෝෂ කියන්නේ ධනු ලග්නේ වීම හින්දා නෙවෙයි ධනු ලග්නේ ඒ වෙලාව වුණාම බරපතල දෝෂ රාශියක් තියෙන දුෂ්ට පරිවර්තන යෝගයත් අර වෘශ්චික ලග්නේ දෙන මහා පරිවර්තන යෝගය ඔය වෙලාවේ ධනු ලග්නේ වුණොත් දුෂ්ට පරිවර්තන යෝගයක් එනවා. ඊළඟට මේ දණ්ඩ මූල දෝෂයේ දෙන ධනු රාශිය මුල් මේ අංශකය ඇතුළත තිබිච්ච හින්දා. එතකොට ඒක අර කොච්චර හොඳ නැවක් වුණත් නැවක සිදුරක් තියෙනවා වගේ. ඊළඟ ධර්ම කර්මාධිපති යෝගයේ 12 වෙනිදි වැඩ කරන්නේ නැහැ. ඒ වගේම ධර්ම කර්මාධිපති යෝගය ඒගොල්ලෝ කියන ධර්ම කර්මාධිපති යෝගයට අදාළ රවි බුධ ඔය 7:41 වෙලාවේදී යෝගකාරකව යෝගාඩක්කෝ මහ යෝගාඩක් වෙන්නේ. හැබැයි අපි කියන වෙලාවේදී මේ ප්‍රධාන සියලුම ග්‍රහ 9 දෙනාම යෝගාට හා මහ යෝගාට මට්ටමකින් ඉන්නවා. ඒ කියන්නේ වෛදික ජ්‍යොතිෂ නීතියක් තියෙනවා. ඔබට කොච්චර ප්‍රබල යෝග යෙදුනත් ඒ යෝග වලට අදාළ ග්‍රහයා හෝ ග්‍රහයන් මේ යෝගාඩක් හෝ මහ යෝගාඩක් නෙවෙයි නම් ඒ යෝග වැඩ කරන්නේ නැහැ කියලා. ඒක මේ ඍෂිභාෂිතයක් සහ ආචාර්ය මතයක්. ඒ නිසා ඒ වෙලාව කිසිසේත්ම මේ සත්‍ය වෙලාවක් නෙවෙයි
සඳමාලි නිශ්චිතවම මේ අනුරගේ ලග්නේ උස්සික. ඒ කියන්නේ අනුර කුමාර 2029 පස්සෙත් ආය බලයට ඉඳීද? ඇත්තටම මේ ඒ ගැන අපි දැම්ම කතා කරලා ඉස්සරහ කතා කරන මාතෘකා නැති වෙනවා. නමුත් ඇත්තටම අනුරගේ ඒ කියන්නේ මම ඒ ගැන ඉන්දියාවක් දුන්නා 2070 දැන් ඔය ගංවතුර එහෙම ආපු ඒවා ගැන කියලා සමහරු කියනවානේ මේක අනුරගේ අසුබ නිමිත්තක් කියලා. එවනම් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති වෙච්ච ගමන් තමයි ලංකාවේ මීට කලින් තිබිච්ච ප්‍රබලම ගංවතුර 78 ආවේ. හැබැයි ජේ.ආර්. අවුරුදු 12ම හිටියා. දැන් ඉන්නවද නැද්ද කියලා කියන්නේ නැහැ. නමුත් මම පොඩි හින්ට් එකක් දෙන්නම්. ජේ.ආර්. අවුරුදු 12ම හිටියා. ඒ කියන්නේ අනුරට බාධක ප්‍රශ්නේ නේ ඒක ඇත්ත සඳමාලි. අනිත් තමයි 2029 අපි බලමු ඡන්දයක් ඇත්තටම තියයිද කියලා. අනිත් එක දැන් මේ රට දැන් බාර දෙනවා නම් බාර ගන්න ලෑස්ති කියලා නාමල් රාජපක්ෂ මහත්තයා ගොඩක් තැන්වල කියලා තිබුණා. අපි දැක්ක ওই සමාජ මාධ්‍යවලම අපි දකිනවා. නාමල් රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙයිද කවදා හරි? නාමල් රාජපක්ෂ මහත්තයාගේ කේන්ද්‍රය අපි දන්න කේන්දරය ඇත්තටම ඉතාම මේ දුර්වල කේන්ද්‍රයක්. ඕකේ රවි 8 වෙනි ඉන්නවා රවි දුර්වලයි. ඒ වගේම දැන් අනුර කුමාරගේ කේන්දරයක ගත්තොත් නම් ඔහුගේ කේන්දරය ඇත්තටම මේ සම්මාරි අතිශයින්ම දුර්වල කේන්දරයක්. ඒ නිසා ඇත්තටම මේ මම හිතන්නේ එහෙම බලාපොරොත්තු වෙන කතා කරන කාලය වැය කිරීම පවා මම හිතන්නේ අපරාධයක් කියලා. ඊට වඩා කොච්චර මෝඩ උද්දච්ච වුණත් සජිත් ගැන කතා කරන එකේ තේරුමක් තියෙනවා. මොකද සජිත්ගේ කේන්දරය ඇත්තටම රාජෝග තියෙනවා. සජිත්ගේ තියෙන්නේ ඇත්තටම ඔය ජ්‍යොතිෂයේදී අපි කතා කරන කාලදේශපාත්‍ර කියලා කීපයක් තියෙනවා සලමාලි. ඒකේ පෞද්ගලික අපේ පෞරුෂය හදාගත්තේ නැත්නම් කොච්චර රාජෝග තිබුණත් වෙන්නේ නැහැ. ඒක ජ්‍යොතිෂය කතා කරන එක. දැන් මේ මොකද්ද? ඒ කියන්නේ නාමල්ගේ සාපේක්ෂව බැලුවම කලින්ට වඩා ප්‍රබල වර්ධනයක් තියෙන බව ඇත්ත. සහ එයා හොඳ මේ කියන්නේ ට්‍රේනර් කෙනෙක් හරි ට්‍රේනර්ස්ලා ටීම් එකක් එක්ක හරි වැඩ කරන බව සහ එයා හොඳ පර්සනල් ඩෙවලොප්මන්ට් මේ ඒ කියන්නේ එක්සර්සයිස් ටිකක් කරන බව පේනවා. හැබැයි ඒක විතරක් ප්‍රමාණවත් නෑ රටක නායකත්වය බාර ගන්න. අනිත් එක 2000 දැන් එහෙනම් 2022 බාර අරගෙන මේක කරන්න තිබුණා නේ නරකම වෙලාව. හරි එහෙනම් රනිල් මහත්මයා බාරගත්තනේ. අර බෑ කියලා තියෙන වෙලාවේ රනිල් මහත්මයා බාරගත්තා. එතකොට රනිල් වික්‍රමසිංහ කියන කෙනා නැවත ජනාධිපති කෙනෙක් වෙයිද ලංකාවේ? ඒක ස්ථිරවම කිසිසේත් මොනකර එහෙම වෙන්නේ නැහැ. රනිලුත් ඒක දන්නවා. රනිලුත් ඒක ඇත්තටම ඉන්ටර්වියු එකේ කියලා තියෙනවා. රනිල්ගේ කේන්දරය හැටියට මහජන ඡන්දකින් කවදාවත් නායකයෙක් වෙන්න බෑ. ඒක අපි කියන්න ඕනේ ඒක රනිල්ව මේ සම්මානය මොකද රනිලට මේ ඔය බුද්ධ ආගම ගැන දේශපාලන විද්‍යාව ගැන වගේම ජ්‍යොතිෂය වගේ පෙරදිග ශාස්ත්‍ර ගැන තාම ගැඹුරක් දැනුමක් තියෙනවා අනිත් දේශපාලකයන්ට වඩා. සර් රනිල් එක දන්නවා. ඒ කියන්නේ රනිල්ට අර අහඹු වෙලා කියන්නේ රනිල් ආවේ පොඩි අනුප්‍රාප්තිකයට අර පිංචාංශයකින්නේ. එහෙම නැත්නම් රනිල්ට මහජන බලයකින් ජනාධිපති වීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ අඳුම තමයි අගමැති පාර්ලිමේන්තු වෙන. රනිල්ගේ මම ඔය රනිල් ගැන මේ 2024 කිව්වා මම 23 කිව්වා රනිල්ගේ හංස ගීතය තමයි ඔය රනිල් ගයන්නේ කියලා ජනාධිපති. ඒ හංස ගීතයෙන් පස්සේ නැවත ප්‍රගමනයක් ගැන බලාපොරොත්තු වෙන්න බෑ. ඒ රනිල්ගේ කතාව ඉවරයි. නැවත රනිල් වික්‍රමසිංහට දේශපාලන ක්ෂේත්‍රයේ කිසිදු බලාත්මක පුටුවක් ලැබෙන්නේ නැහැ කියලා ඔබ කියන්නේ. සජිත් ප්‍රේමදාස මහත්මයාට සජිත් ප්‍රේමදාස මහත්තයාට සජිත්ගේ මම අර කිව්ව දුර්වලතා ටිකක් තියෙනවා. ඒ ටික හදාගත්තොත් සජිත්ගේ උෂම ලග්න කේන්දරය ඇත්තටම සජිත්ගේ රාජයෝග තියෙනවා. ඒ කියන්නේ සජිත්ගේ වෛදික මේ උෂම ලග්න කේන්දරයන මෙයාගේ ගජකේශරී යෝගය තියෙනවා. ඒ වගේම මේ 10 වෙන්නාධිපතියා සහ මේ 9 වෙන්නාධිපතියා ඒ කියන්නේ මේ විශේෂම ශනි ග්‍රහයා ඉන්නවා ගුරු කෙනෙක්ට ගුරු ඒ කියන්නේ 11 ඒ වගේම 10 අතර පරිවර්තන යෝගයක් තියෙනවා නැකත් පරිවර්තනයක්. ඒ කියන්නේ ඒකෙත් යම් සුබ ප්‍රතිඵල තියෙනවා මොකද ඒ පරිවර්තන භව දෙක අනුව. ඒ වගේ යෝග රාශියක් සජිත් කේන්දරයේ තියෙනවා. රවි බුධගෙන් අමාත්‍ය යෝග තියෙනවා යෝග රාශියක් තියෙනවා. කොහොමවත් මේ සජිත්ට තව හදාගන්න දේවල් ටිකක් තියෙනවා. සල්මාලිය ටික හදාගත්තොත් ඇත්තටම සජිත්ට ගමනක් තියෙනවා. ඒ කියන්නේ සජිත්ට මේ ඒ කියන්නේ එනමුත් මට තාම පේන්නේ අර නාමල්ගේ මට්ටමටවත් සජිත් ඩෙවලොප් වෙන බව. තව ගොඩක් අය කතා කරන මට ඇහිලා තියෙනවා මේ හරිනි අගමැතිතුමිය අනුර කුමාර මහත්මයාව දාලා යයිද කියලා. ඒ ගැන කියන්න පුළුවන්ද මොකද? හරිනිගේ කේන්දරය සම්බන්ධව අපිට ලැබුණු තොරතුරක් තියෙනවා. අපිට හරිනිගේ කේන්දරය කියලා ලැබුණු කේන්දරයක් තියෙනවා මේ සඳමාලි මේ කුම්භ ලග්නයේ තුලා නවාංශකයෙන් ඉපදුණු කේන්දරයක්. ඒක හරිනිගේ චරිත ලක්ෂණ සහ හරිනිගේ ජීවිතය පිළිබඳ සංසන්දනාත්මක බැලුවම මේ කේන්දරේ නිවැරදි කියලා 90% අපිට හිතන්න පුළුවන්. මොකද මේ කේන්දරේ ඉතාම ප්‍රබල යෝග ගණනාවක් තියෙනවා. දැන් අනුර කුමාරගේ කේන්දරේ මහා පරිවර්තන යෝගයක් තියෙනවා වගේම හරිනිගේ කේන්දරෙත් මේ තාම පැහැදිලි දෙවැන්න සහ නවවැන්න අතර ප්‍රබල මහා පරිවර්තන යෝගයක් තියෙනවා. ඒ වගේම හරිනිගේ කේන්දරේ නීචභංග රාජයෝගයක් තියෙනවා. ඒ වගේම කුජ සහ සිකුරු කියන ග්‍රහ දෙන්නම උච්ච බලෙන් යුක්ත මේ කුජ සක්සේස් වෙලා සිකුරු උච්ච බලෙන් යුක්ත වෙලා තියෙනවා. ඒ කියන්නේ හරිනිගේ කේන්දරේ ඇත්තටම මේ අර අනුර කුමාරගේ මට්ටමටම ප්‍රබලයි. අද හෙට හරිනි අනුර හැරෙයි කියලා නම් මම හිතන්නේ නැහැ. අපි ඒක ඉස්සරහ කතා කරමු. හොඳයි එහෙම නැත්නම් දැන් ඉන්න ආණ්ඩුවේම කවුරු හරි
මේ වෙනත් ඇත්තටම මන්ත්‍රීවරයෙක් හරිනික කේන්දරය තාම බලවත්. ඒ කියන්නේ ඇත්තටම දැන් ඒ කියන්නේ ආණ්ඩුවකින් පස්සේ ඊළඟට නායකත්වය ගැනීම ගැන පවා හිතන්න පුළුවන් මට්ටමේ මේ ග්‍රහ බලයක් හරිනික කේන්දරේ තියෙනවා. ඒ කියන්නේ ඔබතුමා කියන විදිහට මට පැහැදිලි වුණු කාරණාව වැරදි නම් හරි නම් කියන්න. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස බලයට එන්නෙත් නැහැ. රනිල් වික්‍රමසිංහ එන්නෙත් නැහැ. නාමල් රාජපක්ෂ එන්නෙත් නැහැ. අනුර කුමාර සහ ඒ අය එක්ක හැදුණු මේ ආණ්ඩුව තව කාලයක් පවතිනවා. මම මෙහෙම කියනවා. සජිත් ප්‍රේමදාස බලයට එන්නේ නැහැ නෙමෙයි. සජිත් බලයට එන්න හදාගන්න දුර්වලතා ටිකක් තියෙනවා. ඒ ටික තාම හදාගන්න බවක් පේන්නේ නැහැ. ඒ ටික හදාගත්තොත් සජිත් පැහැදිලිවම ලංකාවේ මේ ඒ කියන්නේ නායකත්වයට පැවීමේ රාජ්‍යෝග තියෙනවා. නමුත් සජිත් තාම මෙහෙම හදාගන්න බවක් පේන්නේ නැහැ. ලංකාවේ කේන්දරයට අනුව මේ වෙන කවුරු හරි අපි නොහිතන කෙනෙක් එන්න පුළුවන්. ලංකාවේ කොහොමත් ඔබ අර 2040ට 50 ගෙන ඇහුවා. විශේෂයෙන්ම ලංකාවේ වඩාම ඒ කියන්නේ අර අපි කියන්නේ උන් හැටියට මලාම දෙය කියලා ඒ වගේ යම් අර වඩා මේ අපිට සාර්ථක තත්ත්වයක් සුබදායක ප්‍රබල තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් සඳමාලි ඇත්තටම 2031කින් පස්සේ. ඔය 2031 ගැන ඉන්දියානු ජ්‍යොතිර්වේදීන් පවා අවධානයෙන් ඉන්නවා අර මේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු මේ 20කට විතර පාලක් පිහිටන පිහිටීමක් තියෙනවා අර ග්‍රහ වස්තුන් එක රේඛාවකට පිහිටීම. ඔය රාවණාගේ නැගිටීම පිළිබඳවත් ඇතැම් ඉන්දියානු ජ්‍යොතිෂවේදීන් බයෙන් ඉන්නේ ඒ කියන්නේ ඒ 2031කින් පස්සේ ඇති වෙන තත්ත්වය ලංකාවට ආර්ථික වශයෙන් වගේම අධ්‍යාත්මික වශයෙන් දැනට වඩා යහපත් සුබදායක තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අර කියන විදිහ අනාවැකි වල කියන විදිහේ ලංකාවල ලෝකෙ නිකන් ඇමරිකාවත් කන්ට්‍රෝල් කරනවා වගේ මේ අපේ දෙපැත්ත අපේ ළඟ චීන ඉන්දියාව ඉඳදී ඒ වගේ හින බලාපොරොත්තු ගන්නවා වගේ එකක් නෙමෙයි මම කියන්නේ. නමුත් අපි දැන් ඉන්න තත්ත්වයට වඩා ප්‍රගතිදායක තත්ත්වයක් අනාගතේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි නොදන්නම කෙනෙක් අන්තරට අභියෝගයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපිට තාම කතා කරන්න ඉක්මන් වෙන්නේ. නමුත් දැනට මම ඔබට මේ කලින් වෙන නාලිකාවකත් කිව්වා මීට වඩා ඉතාම නරක තත්ත්වයක් සහ මීට වඩා ඉතාම නරක මහජන ප්‍රසාදයක් තියෙද්දි JR ආණ්ඩුව ගෙනිච්චා. ලක්ෂයක් පයින් ගහලා එළව රුපියල් 10ක් පඩිල්ලුවක් වැඩි පඩිල්ලුවක් කියලා 80. ඊට පස්සේ යාපනයේ පුස්තකාලේ ගිහින් තිබ්බා කල්ජෝලිය ඇති වුණා. ඔය සියල්ල තියෙදි JR 89 වෙනකන් ආණ්ඩුව 88 වෙනකන් ආණ්ඩුව ගෙනිච්චා. එතකොට ඒකට කාට හරි ප්‍රතිතර්ක ටිකක් ගේන්න පුළුවන්. ඒ කාලේ සෝෂල් මීඩියා තිබුණේ නැහැ. ඒ කාලේ JR එක වැඩ කරන්න මේ ලලිත් ගාමිණී වගේ මට එහෙම මන්දර මල්ලි කෙනෙකුත් තර්කයක් ගෙනාවා ලලිත් ගාමිණී වගේ ප්‍රබල ඇමතිවරු ටිකක් හිටියා. අන්ටට එහෙම කට්ටියක් නැහැ කියලා. වැඩි කියන්නේ අන්ටට එහෙම කට්ටියක් නැහැ කියලා හිතුවත් ඒ කාලේ JRට විරුද්ධව තිබුණා වගේ මට්ටමේ ප්‍රබල තර්කානුකූල විපක්ෂිකුත් දැන් නැහැ හරියට. ඒ කියන්නේ සමගියලා සටන් කරන්නේ. මොකද ඒ කාලේ විපක්ෂ විජය කුමාරතුංග හිටියා. සිරිමාව බණ්ඩාරනායක හිටියා. හෙට්ට කොබ්බෑකඩුව හිටියා. වගේ විශිෂ්ට පිරිසක් හිටියා. අද මේ සමහරවිට දැනට අපිට එහෙම තත්ත්වයක්වත් නැහැ. කියන්නේ ලංකාවේ මේ ආණ්ඩු පක්ෂ ගොඩක් අය පිස්සු කෙලිනවා. ඒක හරි පැහැදිලිනේ. අනුර ඇවිල්ලා ගොඩ දාන්න වෙන්නේ පහළ ස්තරේ නාන නෑමනේ. ඒක ආණ්ඩුවල ප්‍රශ්නයක් නොවෙන්නේ ආණ්ඩුව පිස්සු කෙලනට වඩා විපක්ෂය ඊට වඩා පිස්සු විදිහට රියැක්ට් කරන නිසා. ඒ නිසා ලංකාවේ ප්‍රබල ආණ්ඩුවක් නැහැ කියලා කවුරු හරි කියනවා නම් ඒ මට්ටමට ප්‍රබල විපක්ෂිකුත් තවම නැහැ. අර්ජුනයි චාමර සම්පත් විතරයි අපිට විපක්ෂ කියලා පේන්නේ. ඒ කියන්නේ මට නිකන් වෙලාවක දෙනවා ඔහොම කියලා චාමර සම්පත් ජනාධිපතිලා අර්ජුන අගමැති වෙයිද කියලා මේ විපක්ෂයේ අනිත්‍ය උන් පිස්සු කෙලන විදියට. හොඳයි මේ තව දෙයක් මට තව වැඩසටහන නිමා කරන්න කලින් තව එක ප්‍රශ්නයක් තියෙනවා. පහුගිය දවස්වල මේ අනුර කුමාරි ජනාධිපතිතුමාගේ ලග්නය ගැන ඔය ඔබ වැඩිපුර තර්ක කළා. ලංකාවේ සෑහෙන පිරිසක් ජ්‍යොතිෂවේදියෝ එක පැත්තකට වෙලා කියනවා මේ අනුර කුමාරි ජනාධිපතිවරයාගේ ලග්නය ධනු කියලා. ඔබ විතරක් එක ලග්නයක් මේකයි කියලා ඔබ ලංකාවේ ඉන්න ගොඩක් ප්‍රසිද්ධ ජ්‍යොතිෂවේදියන්ට බනිනවා. මේ ඔබ විතරක් කියන එක කොහොමද රටේ මිනිස්සු පිළිගන්නේ? පිළිගන්න වෙන්නේ කේන්දරයේ අයිතිකනාවකෙම මම ඒක තොරතුරු ගත්ත හින්දා. ඇයි ඔබ බනින්නේ අනිත් ජ්‍යොතිෂවේදියෝ? නෑ ඇත්තටම පුද්ගලයාගේ කේන්දරයක් වෙනස් කරන එක සහ අනුරට අර විදිය ඉතාම දුර්වල මේ කියන්නේ අර බෝඩර් ලයින් එකක අවාසනාවන්ත කේන්දරයක් හදන එක ඇත්තටම ඒක සමාජලාට බන්ධන එක විපක්ෂයෙන් දීප කොන්ත්‍රාත් එකක්ද කියලා. මොකද මේ කේන්දරේ බැලුව බැලමටම ඕන කෙනෙක්ට තේරෙනවා අනුර ධනු ලග්නේ වුණත් අඩු ගානේ 9 මාර වගේවත් වුණා නම් භව කේන්දරයේ ඔයකින් ටික ප්‍රබලයකට යෙදෙන්න තිබුණා. මේ වෙලාවේ ඇත්තටම මේ සාමාන්‍යයෙන් මේ කියන්නේ ලංකාවේ ඔය කියන්නේ ධනු ලග්නෙන් එදා 9:00ට විතර පුතුනා නම් ටිකක් ප්‍රබල තත්ත්වයක් එන්න තිබුණා. හැබැයි 7:42 කියන වෙලාවවල සාමාන්‍යයෙන් හිඟන්නේක්වත් උපදින වෙලාවක් නෙවෙයි වෙලාව. ඒ නිසා අනුරගේ කේන්දරේ ඉතාම පැහැදිලිව සාමාන්‍යයෙන් ඔය නාගේන්ද්‍ර යෝගය, මහා පරිවර්තන යෝගය ඇතුළු මම ඔබට කිව්වා යෝග කීපයක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉතාම බල සම්පන්න රාජ්‍ය පාලකයෙකුට පිහිටන විදියේ කේන්දරයක් තමයි උශ්චික ලග්නේ අපි ඔය කියන කේන්දරය. ඒක විශ්වමෝති පද්ධති ක්‍රමය අනුව ඉතාම විද්‍යාත්මක මේ ක්‍රමයකට වෙලාව ප්‍රතිශෝධනය කළා අනුරගෙම තොරතුරු අරගෙන අපි හදපු කේන්දරයක්. ඒ නිසා අපි නැවත අභියෝග කරනවා සඳමාලි අනුරගේ ලක්ෂණ වැරදි කියලා කවුරු හරි කියනවා නම් කරුණු සහිතව කියන්නේ. එහෙම අනුරගෙන් කේන්දරේ ජන්ම තොරතුරු ගත්තා කියලා කියන වෙන කිසිම ජ්‍යොතිෂවේදියෙක් ලංකාවේ නැහැ මම ඇරින්නේ. හරි. ලග්න එහෙමයි කියමුකෝ. ලග්න එහෙමයි කේන්දරේ එහෙමයි කියමුකෝ. අපිට ඒක පැත්තකින් අන්ට අනුර කේන්දරේ ගැන මම කතා කරේ සඳමාලි අද ඊයේ නෙමෙයි 2019 අගෝස්තු වල. දැන් ගොඩක් අය මේ 2022 කින් පස්සේනේ අනුර ගැන කතා කරන්නේ.
ඒ කියන්නේ ඒ කාලේ ඉඳන් ඔබතුමාට දැනුණාද මේ ජනාධිපති වෙනවා රටේ වෙනසක් කරනවා? ඔව් මොකද ඒ අනුර විතරක් නෙමෙයි. ඒ කියන්නේ MPP එක ලංකාවේ බලය ගන්නවා කියන එක සම්බන්ධයෙන් සහ ඒ කියන්නේ අඩුම තරමින් ස්ථිරම ලංකාවේ විපක්ෂ වෙනවා කියන එක. ඒ වෙලාවත් මම කිව්වා හැබැයි මේ ජස්ට් 19 වෙනි ඡන්ද අඩු වෙනවා කියලා මොකද අනුර නොමිනේට් කරේ රාහු කාලේ. නමුත් මේ ලංකාවේ ප්‍රධානතම දේශපාලන බලවේගයක් වීමට ස්ථිරවම නියමිතව තිබුණා MPP එක. ඒ කියන්නේ MPP එක අනුර පළවෙනි වතාවට MPP එකේ අපේක්ෂක හැටියට නොමිනේට් කරපු දවසේම තමයි අපි ගැන කතා කරේ. පළාත් සභා ඡන්දයක් තිබ්බොත් මාලිමාව පරාජය වෙයිද? මාලිමාව මේ වෙලාවේ මේ දේශපාලනිකව අහිතකර තියෙන මාලිමාව පරාජය වෙනවට වඩා වෙන්න පුළුවන් මේ වෙලාවේ පළාත් සභා ඡන්දයක් තිබ්බොත් විපක්ෂයේ ඡන්ද වැඩි වෙන එක. හැබැයි දැන් මේ මොනවාද පළාත් සභා ඡන්දය වුණා වගේ. නමුත් මේ වෙලාවේ මම හිතන්නේ නෑ සම්මාලි මේ මොහොතේ වගේ රිස්කි වැඩක් මාලිමාව කරයි කියලා. ඒත් ලංකාවේ විපක්ෂයේ සමගියක් නැති හින්දා විපක්ෂයේ ලේසි නෑ මේ එහෙම වුණත් පළාත් සභා දැන් නගර සභාපති අපි දැක්කනේ පළවෙනි වතාවට පෙරදුනාට කොළඹ අයවැය ඒගොල්ලෝ අපහු වින් කරගත්තානේ. ඒ නිසා ඇත්තටම මාලිමාව පරාජය කරනවා කියන එක මාලිමාව ගෙදර යවනවා කියන එක ඔය හිතන තරම් විපක්ෂවල ලේසි වැඩක් නෙවෙයි. ඒක තව සෑහෙන්න ගිහිල්ලා කැලණිකගෙන් වගේ නාලා තව මේ හෝම්වර්ක් ටිකක් කරන්න වෙනවා විපක්ෂයට. තව එකක් ප්‍රශ්නයක් මම ඔබට යොමු කරන්නම්. මේ 2030 දී ලෝක විනාශ වෙනවා කියලා කියනවා. මේ ටික ටික වෙමින් තියෙන්නේ ඒකද? සොක්‍රටිස්ුත් ඕක කියලා තියෙනවා. අර මේ අවුරුදු 6000කට කලින් බැබිලෝනියාවේ පැපිරස් කොළවලක් දීලා තිනවා. දැන් මේ තරුණය හැසිරෙන හැටියට මේ ලෝකේ තව වැඩි කාලයක් තියෙයි කියලා හිතන්න බෑ. හැබැයි අවුරුදු 6000ක් ලෝකේ තියෙනවා. ඒ නිසා ඒවනම් අර නිකන් ඔය කියන ඒවා හැම කාලෙම වුණා. එකම දේ අද තියෙන්නේ අද සෝෂල් මීඩියා මේ ප්‍රබල නිසා අපිට සංනිවේදනය වෙනවා. ඔය කියන මිනිමරුන් අපරාධ වසංගත අදට වඩා වසංගත වලින් මිනිස්සු මැරුණා ඉස්සර. අදට වඩා ගංවතුර වලින් ඉස්සර මිනිස්සු මැරුණා. ඒ නිසා ඔය කියන එකක්වත් අලුත් ඒවා නෙමෙයි. සමහරවල් බය වෙන්න බෑ. තව සෑහෙන කාලෙක ලෝක විනාශයක් වෙන්නේ නැහැ. එහෙනම් ඔබේ හැදෑරීමට අනුව ඔබට තියෙනවද අලුත් දෙයක් ලෝකෙට කියන්න? ඔව් මෙහෙමයි. ඇත්තටම මේ ලෝකේ දෛවය හරි අපේ දෛවය හරි ලියවිච්ච කැලලක් තියෙනවා. හැබැයි ඒක අපිට වෙනස් කරගන්න පුළුවන්. ඒකට තමයි ලෝකේ යම් යම් විශේෂම ආගමික දර්ශන පෙරදිග දැනුම් පද්ධති අපේ ඔය එන්ෂන් නොලෙජ් කියලා අපි කියන පැරණි ඥානය සහ පොසිටිව් සයිකොලොජි වගේ විෂයන් තියෙනවා. ඒව හරහා කරන පුද්ගලික අභ්‍යාස අපිට පෞද්ගලික සාර්ථකත්වයක් වගේම පොදු කලෙක්ටිව් කන්ෂස්නස් එකකින් නැත්නම් සාමූහික සවිඥානයකින් වැඩ කරලා සමාජයක් ගොඩ දාන්න පුළුවන්. ඒක හැබැයි වේගෙන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒක ඊටාම හිමින් සමමාලි ක්‍රමානුකූලව කරන්න පුළුවන් වැඩක්. මම හිතනවා 2030 දශකේ වෙනකොට අපි අර අහසට ඊතලයක් විදිහට පොල් ගහකට හරි උඩින් යයි කියලා කියනවනේ. ලෝකේ පළවෙනි රට කෙසේ වෙතත් ඔය දැන් ඉන්න මට්ටමට වඩා ලංකාව ඉහළට යනවා ඔසවා කියන්න පුළුවන් ඊළඟ දශකයේ පහුවෙද්දි කියලා මගේ බලාපොරොත්තුවක් තියෙනවා. 2026 ලංකාවට මොනවා වේද කියලා මේ පොඩි අනාවැකියක් කියන්න පුළුවන්. 2026 අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ටිකක් දැනන මට්ටමේ ස්වභාවික කාරණයක් හිතේ මම කියන්නේ මේ නියම් තත්ත්වය ගැන. ඊට අමතරව ශනි ග්‍රහයා මේෂ රාශියට යන්න කලින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ සමුද්‍රාසන්න එක්ක ගුවන් යානයක් මුහුදට වැටීමක් නැත්නම් සමුද්‍රාසන්න ගුවන් අනතුරක් එහෙම නැත්නම් දැනෙන මට්ටමේ සමුද්‍රීය මේ නාවික අනතුරක් එහෙම නැත්නම් ඔය රසායනාගාරයේ න්‍යෂ්ටික කාන්දුවක් ඒ වගේ එකක් කරහා රසායන නැත්නම් ජලය පදනම් කරගත්ත ගංගාතුරක් නෙමෙයි මම කියන්නේ ද්‍රව පදනම් කරගත්ත දැනෙන මට්ටමේ විපතක් ඉදිරියදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. බොහෝ විට වෙන්න පුළුවන් මේ දැනෙන මට්ටමක නාවික අනතුරක් හරි මේක 2020 සෙනසුරායි වක්‍ර වෙන 2027 ඉවර වෙන්න කලින් අපිට මේක බලාපොරොත්තු වෙන්න පුළුවන්. හෝ සමුද්‍රාසන්න ගුවන් අනතුරක්. ඒක මිනරාල්ශයේ ශනි ග්‍රහය නියෝජනය කරන නිසා. ඒ අරෙන්න දේශපාලන ක්ෂේත්‍රයේ වෙන වෙනසක් වෙන්නේ නැහැ. නෑ දේශපාලන ක්ෂේත්‍රයේ මේ සැලකිලි පිළිතුරු නීතිමය පියවර ගන්න එක ඒක නම් අතන ජොල්ස් ඕනේ කොමන් සෙන්ස් වලින් කියන්න පුළුවන්. නමුත් ඒක මෙහෙමයි. ඒක මේ MPP ආණ්ඩුව එන්න කලින්ම මම කිව්වා 94 චන්ද්‍රිකා කුමාරතුංග බලයට එනකොටත් මිනිස්සුන්ගේ විශාල බලාපොරොත්තු ටිකක් මොකද චන්ද්‍රිකා කිව්වා විවෘතාර්ථිකයට මානසික මුහුණුවරක් දෙනවා කිව්වා. ඊට පස්සේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කිව්වා. ඊට අමතරව 3.50 පාන් දෙනවා කිව්වා. රස්සාල් නැතියට ඒ කාලේ 1500ක් දෙනවා කිව්වා. ඒකක්වත් උන්නේ හැබැයි තිබිච්ච එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට වඩා යම් යහපත් තත්ත්වයක් චන්ද්‍රිකාගෙන් ආව ලංකාවට. අන්න ඒ වගේ එකක් මිසක් අර හීන මැජික් දේවල් මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන තේරුම නෑ. සදමාලි මේ 94ම තමයි ආයෙ රිපීට් වෙන්නේ. ඒක අපිට 2019 කිට්ටුව බලා එකම දේ අපිට එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් බොහෝ විට 2028 වෙද්දී. ඒ කියන්නේ මම කලින් වතාවකත් කියලා තියෙනවා විධායකයා හොස් වීමක් නම් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හොඳයි අපි අදට සමුගෙන යනවා. අපි රටට කොහොමද වෙන්නේ 2026 වර්ෂය ලැබුවත් එක්කම කියලායි මේ කතා කළේ. අපි නැවත ඔබට මේ 2026 වර්ෂයේදී නොයෙකුත් ලග්නවලට එකිනෙක අරගෙන ලග්නවලට බලපෑම කොහොමද හොඳ නරක කොහොමද කියලා අපි කතා කරන්න සූදානම් එතුමන් සමග ජ්‍යොතිෂවේදී ඉන්දිකතොටවත් මහත්මයාට බොහොම ස්තුතියි. අපි නැවත වැඩසටහනකින් මුණ ගැහෙමු. බොහොම ස්තුතියි.